ඔබ ඉක්මනින් විඩාවට පත්වී කිසිදු හේතුවක් නැතිව මස්පිඩු වේදනාවක් ඇතිවේද? තෙහෙට්ටුව, මස්පිඩු වේදනාව, වමනය, මද උණ, සෙංගමාලය වැනි රෝග ලක්ෂණ. හෙපටයිටිස් B හෙවත් අක්මා ප්‍රදාහය රෝග ලක්ෂණ විය හැක. හෙපටයිටිස් B වෛරසය ප්‍රධාන වශයෙන් ශරීරයේ තරල, රුධිරය ආදිය හරහා සම්ප්‍රේෂණය වේ. විශේෂයෙන්ම ආසියා සහ අප්‍රිකානු කලාපවල හෙපටයිටිස් B පැතිරීමේ ප්‍රවණතාවය ඉහළයි. වෛරසය ශරීරයේ පැවතුනත් අක්මාවේ ප්‍රදාහයක් නොමැතිනම් මත්පැන් දුම්පානයෙන් වැළකී සෞඛ්‍ය හොඳින් කළමනාකරණය කර ගනිමින් සාමාන්‍ය දෛනික ජීවිතය ගත කළ හැක. නමුත් හෙපටයිටිස් B වාහකයින් 4 දෙනෙකුගෙන් එක් අයෙක් දශක ගණනාවකට පසු නිදන්ගත හෙපටයිටිස්, සිරෝසිස්, අක්මා පිළිකා වැනි දරුණු රෝගවලට ගොදුරු විය හැක. හෙපටයිටිස් B ප්‍රතිකාර ක්‍රමවේදය නම් වෛරසය වර්ධනය වීමට නොදී පාලනය කිරීමයි. ඔබ තුලත් හෙපටයිටිස් B ප්‍රතිදේහයක් දැයි ඔබට සිතනවාද? ඔබ කොරියාවට ඇතුළු වූ විට වෛද්‍ය ආයතනයක විභාගවලට භාජනය වූ විට ඔබට ලැබුණු විභාග වාර්තා සමග ඔබට එය පරීක්ෂා කළ හැකිය. යම් හේයකින් හෙපටයිටිස් B ප්‍රතිදේහ නොමැතිනම් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා ගැනීම ප්‍රමාණවත් වේ. හෙපටයිටිස් B නිවාරණ එන්නත ලබා ගැනීමෙන් පසු ඔබ රෝගයෙන් ආරක්ෂා වනු ඇත. ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය සියලුම අලුත උපන් ලදරුවන් හා ප්‍රතිදේහ ජනක නොමැති වැඩිහිටියන් හට රෝග නිවාරණ බලපෑම ඇති අතර තුන්වන මාත්‍රාව දක්වා එන්නත්කරණය සම්පූර්ණ කර ගැනීමෙන් ප්‍රතිදේහ ජනක වර්ධනය වේ. දත්බුරුසු, නියපොතු කපනයන්, රැවුල කපන රේසර් වැනි පෞද්ගලික සනීපාරක්ෂක උපකරණ අන් අය සමග පොදුවේ භාවිතා කිරීමෙන් වළකින්න. හෙපටයිටිස් B වෛරස් ආසාදනය වූ ඉදිකටු, පිහිවැනි දෑවලින් සම සිදුරුවහොත් ආසාදනය විය හැකියි. හෙපටයිටිස් B ආසාදනය වී ඇත්නම් අක්මාවට බලපෑමක් ඇති කළ හැකි අධිපෝෂී ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි. ඖෂධ භාවිතා කරන්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස්වලට අනුකූලව සිදු කළ යුතුයි. හෙපටයිටිස් B වෛරස වාහකයෙකු මව්කිරි දීම සිදු නොකළ යුතුය. ඔබ ගර්භණී තත්ත්වයේ සිටී නම් ආසාදනය පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කර දරුවා බිහිකිරීමෙන් පැය 12ක් ඇතුළත දරුවාට ප්‍රතිශක්තිකරණ එන්නත සහ ඉමියුනොග්ලොබියුලින් එන්නත ලබා ගැනීමට කටයුතු සූදානම් කර දිය යුතු වේ.